හායි හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද අපි ගමේ යන්න තමයි හදන්නේ. දැන් යන ගමන් ඉන්නේ. මේ තියෙන වෙසක් ලොකු වෙසක් කූඩුවක් බලන්න පෝලිමේ ඉන්න කට්ටිය මේක හිනව දිගයි ළමයි. මේ මට මතක නෑ මේ කොහෙද කියලා ටිකක් දුර අර ලොකු කූඩුවක් තිබ්බේ ඒක. ඔන්න ඉතින් අපි රෑට කන්න නැවැත්තුවා කඩේකින්. කාලේ එහෙම්ම අපි පාන්දර වුණා එන්න. ඉතින් මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ උදේ අපි ඉතින් ලොකු වැඩක් කරන්න තමයි අද ගමේ ආවේ. මේ අද ගොඩාක් වැඩ තියෙනවා. වත්ත සුද්ධ කරන්න තියෙනවා, ගස් කපන්න තියෙනවා. ඉතින් ගොඩාක් වැඩ තියෙනවා. මේ තියෙන්නේ අපි ආපු ත්‍රිවිල් එක අපි අඳුරන අයියා කෙනෙක්ගෙන් ත්‍රිවිල් එක. ඉතින් ඔයාලට මේ පේනවා මම මේ පෙන්නන තැන තියෙන්නේ ලොකුම ලොකු මේ මොකද්ද නම මතක නැහැ නේ මට. මේ ලාවුළු ගහක්. දැන් මතක් වුණේ. ලාවුළු ගහක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒ ගහ තමයි මේ අපි කපන්නේ. ඒකේ අතු ටික ඔක්කොම අපි කැපුවා මේ තියෙන්නේ. අර තියෙන්නේ ලාවුළු අපේ අර පොඩි කෙනා හොලන්නේ ඒ ලාවුළු. ඒ ඉන්නේ ඉතින් අපේ අක්කගේ දුව. මේ අපේ අයියාගේ මේ හරි ඉතින් ඔන්න ඔහොම තමයි අපි ලාවුළු ගහ කැපු. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. අපි මායින් වලට දැන් අර මේ කණු ගහන්න ඕන හින්දා ඒක කපන්න වෙනවා. ඉතින් ඔය ඉරිරි ටී-ෂර්ට් එකක් අරන් ඉන්න අපේ පුංචිගේ පුතා. ඉතින් එයාත් ආවා අද එයාලට නිවාඩු. ඉතින් පොසොන් සතියේ හින්දා සෙන්සුරාදා නේ අහුනේ. ඉතින් නිවාඩු එයාලටත්. ඉතින් අපි දැන් මේ වත්ත සුද්ධ කරන ගමන් තමයි ඉන්නේ. දැන් පල්ලෙහා ටිකත් සුද්ධ කරන්න ඕනේ. ඔන්න ඉතින් දැන් හවස් වෙලා අදට වැඩ ඉවරයි. දැන් ඉතින් අපි ලෑස්ති වුණා ටවුන් එකට යන්න. ටවුන් එකට ගිහිල්ලා අපිට එළවලු ටිකක් ගන්න තියෙනවා. තව පොඩි පොඩි බඩු වගේකුත් ගන්න තියෙනවා. දැන් ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ. තව තියෙනවා අපිට මේ පුංචි සේල් එකකට යන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ අර 350 සේල් එක. ඒක මේ මාතලේ මේ දවස් ටිකේ තිබි. ඉතින් අපි ඒකටත් ගියා. මම ඔයාලට ගත්තේව පස්සේ පෙන්නන්නම්. දැන් මේ ඊට පස්සේ දවසේ තමා මේ ඉඩම් මනින අය ආවේ. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ දැන්. දැන් අපි සුද්ධ කරලා ඒගොල්ලෝ ඉඩම් අර මේ කණු ගහන්න ඒවා තැන් ඒවා ඔක්කොම මාක් කරලා දෙනවා. රසම රස කෑමක් මන්නම් මාර මාස පළතුරක්. ඉතින් ඔයාලත් ආසද ෆැෂන් ෆෘට් වලට? එන්නක එහෙනම් අපි යමු අහුලන්න. මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම්. ඉතින් මේ වැල් දෙකක් තියෙනවා. මේ දැන් මම මේ අහුලන එකේ මේ ෆැෂන් ෆෘට් මේ එක කොස් ගහක ගිහිලා තියෙන්නේ. ඊට එහාත් කොස් ගහක තව වැලක් ගිහිලා තියෙනවා. ඉතින් මේ උදේ අර වැටුනහම තමයි උදේට අහුල ගන්න පුළුවන්. ඉතින් අපි ගෙදර නෑනේ. ඉතින් මේ ඔය අහුලන්නේ ඉතින් හිටපු දවස් දෙකේ තමයි මේවා මේ අහුල ගත්තේ. අපි දැන් හදන්නේ ඉතින් උදේට කන්න තේ එකක් බීලා බනිස් ගෙඩියක් කනවා. මේ සීනි බනිස් නම් මාර කාලෙකින් කෑවේ. හුඟ කාලෙකින් ඉතින් වැඩි කැවෙන්නෙත් නෑනේ. අපි ඉතින් දැන් කොළඹ යන්න පිටත් වුණා. දැන් මේ දවල් අපි මේ ඉන්නේ දැන් කෝවිලේ පඳුරු දාන්න ආවා. ඉතින් දවස් 3ක් වගේ තමයි අපි මේ හිටියේ. ඉතින් අපිට ආයි කොළඹ යන්න වෙනවනේ. ඉතින් අපි කොළඹනේ ජොබ් කරන්නේ. මේ
බලමු ඉතින් පස්සේ කාලෙක සමහර විට අපි මෙහෙටම එන්නත් පුළුවන්, කොළඹ ඉන්නත් පුළුවන්. ඉතින් තාම ඒකේ තීරණයක් නැහැ. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද? හරි ඉතින් දැන් අපි යන්න පිටත් වුණා. මේ පරිසරයේ දාලා යනකොට නම් අනේ ඉන්න තිබුණා නම් කියලා හිතනවා. ඒ තරමටම මාරම ලස්සනයි ළමයි. කොළ පාට පරිසරේ සීතල. ඉතින් මේවත් එක්ක මට නම් මාරම කැමතියි. ඒත් ඉතින් ඉන්න විදිහක් නෑ. බලමු ඉතින් ඉස්සරහට. හරි දැන් අපි යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ පරිසරයේ ලස්සන. ඉතින් පුංචි මේ චූටි කරදරයක් වුණා. කරදරයක් කියන්නේ මේ වාහනේ පුංචි සද්දයක් ගාව. ඉතින් අපි මේ එනකොටත් තිබ්බා. ආයි අපි හිතුවා කමක් නැහැ. අපි මේක කොහෙට හරි දීලා බලවමු කියලා. මොකද අපි දැන් ගොඩක් දුර යන්නත් තියෙනවානේ. ඉතින් ඔන්න ඒකත් හදාගෙන යන ගමන් අපි මෙන්න මෙතනින් නැවැත්තුවා. මෙතන නම් මාර්ම ලස්සනයි. ඉස්සරහට තියෙන ද ළමයි දැන් කණේවම තමා. මේ අපි මෙතනින් තේ එකක් බිව්වා. මෙතන මේ ලස්සන මේ ගඟ තියෙන්නේ මේ දිට්වා වලට මෙතන මේ ටික ඔක්කොම කඩාගෙන ගිහිල්ලා මේ ටිකේම බඩ ඉරිඟු දාලා තියෙන්නේ ළම. ඔයාලා සමහරට දන්නවද? ඇති මං කියන්න දන්නේ නැහැ මෙතන තැන මොකක්ද කියලා. මේ හරි මං කිව්වේ ඉතින් දැන් තියෙන්නේ කණේවමයි කියලා. අපි ආසම කෑමක් තමයි දූරියන් කියන්නේ. පුදුම පෙරේතකමක් තියෙන්නේ අපි තුන්දෙනාගේ. ඉස්සර මං දූරියන් වලට ආස නැහැ. මාරම ගඳක් එනවා, බඩ දඟලනවා. ඉතින් ඔහොම එක එක ඒවා තිබ්බයත් පස්සේ ඉතින් දැන් නම් එහෙම නැහැ. දැන් කනවා මාරම ආසයි. දැන් ඉතින් අපි මේකත් කාලේ ඉක්මනටම මෙතනින් යනවා. මේ ඊට පස්සේ අපි නවත්තන්නේ තවත් රස කෑමක් ළඟ. මේ ආප්ප කඩේකින් ඒක පුංචිම පුංචි කඩයක්. මේ ඒකේ කොච්චි සම්බෝලත් එක්ක ආප්ප දෙනවා මාරම රසයි. ඉතින් මේ තියෙන්නේ එතන. ඔන්න මේ පුංචි වෙල්යායක් ළඟ හරිම ලස්සන. ඉතින් එතනින් ආප්පත් කාලේ ඊට පස්සේ අපි ගොඩාක් දුර ගිහිල්ලා රෑ වෙලා අපි බත් කනවා. ඉතින් රයිස් එකක්. ඉතින් ඔන්න ඒකත් කාලා අපි ගෙදර ගියා රෑ වුණා. ඔන්න ඔහොම තමයි අපේ මේ දවස් ටික ගත වුණේ. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. තවත් අලුත් ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවනේ. ඉතින් channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් අලුතෙන් එකතු වෙන යාළුවෙක් ඉන්නවනම් ඔන්න channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye